ආරම්භයට පෙර සිට ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් මෙම අවසන් තරගයට හිමිව තිබුණා. තරගය පැවති දුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එකවර ප්‍රේක්ෂකයින් 25000කට ආසන්න පිරිසකට තරගය නැරඹිය හැකි. එහි කාසේ වාසයේ දිනු ඉන්දියා නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. මෙම තරගයේදීද ඉන්දිය සහ පාකිස්තාන කණ්ඩායම් දෙකේ නායකින් කාසේ වාසයේ උරගා බැලීමෙන් අනතුරුව අතට අතදීමක් සිදු වූයේ නැහැ. පාකිස්තාන ඉනිම ආරම්භ කළේ ෂයිබ් සාඩා ෆර්හාන් සහ ෆකා සමාන්. ඔවුන් දෙදෙනා විශිෂ්ට ආරම්භක සබඳතාවක් ගොඩනැගුවා. ඒ පළමු කඩුල්ලට පන්දු 58කින් ලකුණු 84ක සබඳතාවක් එක් කරමින් ෂයිබ් සාඩා ෆර්හාන් පන්දු 38කින් ලකුණු 57ක් වැස් කළා. එම ඉනිමට 6 පහර 3ක් සහ 4 පහර 5ක් ඇතුළත්. ෆකා සමාන් සහ සයිම් අයුබ් අතර දෙවන කඩුල්ලේ සබඳතාව ලකුණු 29ක්. ෆකා සමාන් පන්දු 35කින් ලකුණු 46යි. ඔහුගේ දැවියාමෙන් අනතුරුව පාකිස්තාන ඉනිමේ වේගය අඩාල වුණා. ලකුණු 33කදී පාකිස්තාන අවසන් කඩුළු 8 බිඳ වැටුණා. විශිෂ්ට පන්දුවීමක නිරත වූ කුල්දීප් යාදෙව් කඩුළු 4ක් තබා ගත්තා. ජස්ප්‍රීත් බුම්රා, වරුණ් චක්‍රවර්තී සහ අක්ෂරා පටේල් කඩුළු 2කින් බිඳ පාකිස්තාන කණ්ඩායමට සිළු දෙනා දෙවි රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි. ඉන්දිය පිළිතුරු ඉනිමේ මුල් පෙළ කඩුළු 3 ලකුණු 20කදී බිඳ වැටුණා. සිව්වන කඩුල්ලට පිටියේ එක් වූ සංජු සැම්සන් සහ තිලක් වර්මා ලකුණු 57ක සබඳතාවක් එක් කරමින් ඉන්දිය ඉනිම ගොඩනැගුවා. සංජු සැම්සන් ලකුණු 24යි. ශිවම් ඩුබේ ලකුණු 33ක් රැස් කළා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ තිලක් වර්මා නොදෙවී ලකුණු 69යි. ඔහුගේ ඉනිමට 6 පහර 4ක් සහ 4 පහර 3ක් ඇතුළත්. ලකුණු 147 ඉලක්කයක් හඹා ගිය ඉන්දිය කණ්ඩායම තරගයේ ජයගත්තේ පන්දු 19යි පන්දු 4ක් තුළ කඩලු 5ක් දැවී සිටියේදී. ඒ අනුව ඉන්දිය කණ්ඩායම නවවන වරටත් ආසියානු ක්‍රිකට් පිටියේ ශූරින් ලෙස කිරුළු පැලඳුවා. තරගාවලියේ අනුශූරතාවය සඳහා චෙක්පත ලබාගත් පාකිස්තාන නායක සල්මන් අගා පසුව එය ඉවතට විසි කරනු දක්නට ලැබුණා. ජයග්‍රාහී ඉන්දිය කණ්ඩායම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන මොහ්සින් නක්විගේ අතින් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව ඔවුන් කුසලානයක් නොමැතිව සිය ජයග්‍රහණය සැමරුවේ